මුලින්ම මම පටන් ගන්නම් පෙරිමීටර් ලෙසන් එකෙන් මේ ලෙසන් එකේ මුලින්ම අපි මේක ස්ටඩි කරද්දී මේන්ලි සෙට් එකක පෙරිමීටර් එක හොයන්නේ කොහොමද සෙට් එකක ආක් ලෙන්ත් එක හොයන එක තමයි මේ ලෙසන් එකෙන් කියන්නේ. එතකොට මුලින්ම දැන් පෙරිමීටර් ගත්තොත් ඔයාලා ප්ලේන් ෆිගර්ස් වල දන්නවනේ රෙක්ටැන්ගල් එක ගත්තොත් පෙරිමීටර් කියලා කියන්නේ මොකක් හරි ෆිගර් එකක තියෙන වට ප්‍රමාණය. ඒ කියන්නේ වටේ දිගනේ අපි හොයන්නේ. එතකොට රෙක්ටැන්ගල් එකේ ගත්තොත් ලෙන්ත් එකේ ඒවා දෙකක් එකතු කරනවා බ්‍රෙඩ්ත් එක දෙකකට. ඒ කියන්නේ දිගේ මෙතන වට දිග ප්‍රමාණය ගන්නෙ ලෙන්ත් එකයි බ්‍රෙඩ්ත් එකයි ආයි ලෙන්ත් එකයි බ්‍රෙඩ්ත් එකයි. ඒක දන්නවනේ ස්ක්වයර් එකෙත් එහෙමයි. ස්ක්වයර් එකේ එකම සයිඩ්ස් හතර සේම් නිසා එතකොට 4 length of a side ගන්නවා. ට්‍රයැන්ගල් එකෙත් එහෙමනේ. මේවා බේසික්ස්නේ. ට්‍රයැන්ගල් එකේ ගන්නෙ තුන් පැත්තෙම දිග එකතු කරනවා. සර්කල් එකේ ගන්නකොට ඒක කොමන් දන්න දෙයක් 2πr තමයි අපි අර circumference of a circle කියලා ගන්නෙ. r කියන්නේ radius. එතකොට අපි දැන් සෙක්ට් එකක් කියලා ගත්තොත් සෙක්ට් එකක් කියලා කියන්නේ මේක කියන්නේ the region which is shaded is shown as a portion of the circle. මේක සෙක්ට් එකක් කියලා කියන්නේ මේක bounded වෙලා තියෙන. ඒ කියන්නේ මේක වට වෙලා තියෙන්නේ. රේඩියස් දෙකක් සහ පෝෂන් එකක් තියෙනවා AB කියන එක. හරිද? එතකොට මේ AB කියලා කියන්නේ ආක් ලෙන්ත් එක. මේ ABC කියන සෙට් එකේ ආක් ලෙන්ත් එක තමයි AB කියන්නේ. එතකොට මෙතන එතකොට ABC කියන එක සෙට් එකක් කියලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන මැද තියෙන θ එක බිඳුවේ ඉඳන් 360ට වෙනකම් වේරි වෙන්න පුළුවන්. එතකොට මෙතන නිකන් හරි θ 90 වුණොතින් මේක 90 degrees angle එකක් වෙන මේක සර්කල් එකෙන් ක්වාඩ් එකක් වෙනවා. එතකොට θ එක 180 වුණොතින් කෙලින්ම මෙහෙම ඩයමීටර් එක විදිහට මේක half circle එකක් වෙනවා. දැන් මේ තියෙන්නේ the sector that is obtained when the angle at the center is 180 degrees කියන්නේ semi circle එක. ඒ කියන්නේ circle එකෙන් භාගයක් කියන එක. 90 degrees නම් මේක ක්වාඩ් එකක් විදිහට වැටෙනවා. එතකොට අපි දැන් ආක් ලෙන්ත් එකක් හොයනවා කියන්නේ මේ තියෙන්නේ දැන් මේ තියෙන රේඩියස් දෙකනේ මේකයි සමාන නම් මොකද මේ සමාන රේඩියස් නෙමෙයි. එතකොට ආක් ලෙන්ත් එක අපි ගන්නකොට මේ තියෙන ආක් ලෙන්ත් එක හොයන්න තමයි අපි දැන් යන්නේ. එතකොට දැන් අපි දන්නවා සර්කම්ෆරන්ස් එකක සර්කල් එකේ මුළු සර්කම්ෆරන්ස් එක පෙරිමීටර් එක හොයද්දී අපි දන්නවා ඒක 2πr. එතකොට දැන් මෙතන තියෙන විදිහට මේකේ දැන් මේ තියෙන තීටා වලින් වට වුණ තීටා හරි තීටා කියන ඇන්ගල් එකකින් වට වුණ සෙක්ට් එකක්නේ. එතකොට අපි ඒක සාමාන්‍යයෙන් ලියන්නේ තීටා බෙදීම 360 සර්කල් එකේ මුළු ඇන්ගල් එක 360යිනේ. තීටා බෙදීම 360 වැඩි කිරීම 2πr. දැන් 2πr කියලා අපි දැන් හිතන්නකෝ මෙන්න මේ සර්කල් එකේ තීටා එක ගත්තොත් තීට වෙන්නේ 360. ඒතකොට 360 බෙදීම 360 කියන්නේ 1යි. 1 වැඩි කිරීම 2πr තමයි අපි සාමාන්‍යයෙන් සර්කල් එකේ සර්කම්ෆරන්ස් එක 2πr කියලා ගන්න. දැන් මේකේ ගත්තොත් මේ තියෙන 180නේ. ඒ කියන්නේ 180 ඩිග්‍රීස් කියද්දි 180 බෙදීම 360 වැඩි කරනවා මෙතෙන් 180 බෙදීම 360 වැඩි කරනවා 2πr වලින්. එතකොට 360ට 180 ඒවා දෙකක් තියෙනවා. එතකොට භාගයක් වෙනවා. භාගයයි 2πr මේ දෙකට මේ දෙක කපපුවම 5r. එතකොට මෙන්න මේ සර්කල් එකේ ආක් ලෙන්ත් එක වෙන්නේ 5r. එතකොට මේකේ ගත්තොත් මේකේ දැන් මේ සෙක්ට් එකේ θ එක ගත්තොත් θ වෙන්නේ 90 degrees. 90 degrees කියන්නේ ඒ කියන්නේ මේක right angle නේ. එතකොට 90 degrees නම් එතකොට 90 over 316 to 2πr. ඒ කියන්නේ මේ හරියට බැලුවොත් මේ සර්කල් එකේ හතරෙන් එකක්නේ. එතකොට 360ට 90 හතරක් තියෙනවා. එතකොට හතරෙන් එක වැඩි කරනවා 2πr වලින්. එතකොට මේ මෙතන හතරට දෙකේව දෙකක් තියෙන හින්දා මෙතනින් මේ දෙකට මේ දෙක කපපුවම 5r බෙදීම දෙකක් එනවා. ඔන්න ඔය වගේ තමයි. එතකොට මොනවා හරිම θ එකක් තියෙන. ඒ කියන්නේ මොකක් හරි ඇන්ගල් එකක් තියෙන සෙක්ට් එකක් දුන්නොත් අපි ඒකේ ආක් ලෙන්ත් එක හොයන්නේ θ බෙදීම 360 වැඩි කරනවා circumference of the circle 2πr වලින්. එතකොට මතක තියාගන්න ආක් ලෙන්ත් එක θ බෙදීම ආක් ලෙන්ත් එක අපි හොයනවා නම් θ බෙදීම 360 වැඩි කිරීම 2πr. එතකොට දැන් මෙන්න මේ ටේබල් එක ගත්තොත් ඒක ඔයාලට තවත් තේරෙයි.
දැන් මේ තියෙන්නේ ඩිග්‍රීස් 180ක් තියෙන එකනේ. 180 කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා 180ක් කියලා මේම තියෙදි. මේක සෙමි සර්කල් එකක්. මේක සර්කල් එකේ හරියටම භාගයක් කියන එක. එතකොට භාගය වැඩි කිරීම අපි ගන්න 25. දැන් මෙහෙම මේ තියෙන්නේ සර්කල් එකේ හතරෙන් එකක්. එතකොට හතරෙන් එක වැඩි කිරීම 25යි. මේ තියෙන්නේ 120 120 120 කියන්නේ එතන 120 බෙදීම 360 කියන්නේ තුනෙන් එකක්නේ. තුනෙන් එක වැඩි කිරීම 25යි. එතකොට මේ වගේ එතකොට තීටා වලින් වට වුණ සෙක්ට් එකක් තියෙනවා නම් තීටා වැඩි කිරීම තීටා බෙදීම 360 වැඩි කිරීම 25යි. දැන් මේ ගාන බැලුවොතින් මේ ගානේ තියෙනවා මේ තියෙන්නේ ප්‍රශ්නේ මේක අහනවා දැන් මේ පේපර් එක මේ වගේ පේපර් එකේ දෙන්න පුළුවන් තීටා එක 45යි කියලා මේ දැන් දත්තවලම දීලා තියෙනවා ඩේටා වලම දීලා තියෙනවා සහ රේඩියස් එක 7 cm කියලා දීලා තියෙනවා. එතකොට එයාලා අහනවා what fraction of the circumference of the circle in the figure is the arc length of the shaded sector. ඒ කියන්නේ සර්කල් එකේ කොච්චර පාර්ට් එකක්ද මේ පාට කරලා තියෙන සෙට් එක කියලා කියනවා. එතකොට සර්කල් එකේ අපි දන්නවා සර්කල් එකේ මුළු ඇන්ගල් එක 360යි. එතකොට මේ සෙක්ට් එකේ ඇන්ගල් එක 45යි. ඒ කියන්නේ 360 45ව කීයක්ද එන්නේ 360 හැදෙන්නේ. එතකොට 45 බෙදීම 360. එතකොට මේ සර්කල් එකේ 8න් එකක ප්‍රමාණයක් තමයි මේ ෂේඩඩ් සෙට් එක තියෙන්නේ. එතකොට ආක් ලෙන්ත් එක ගන්නකොට අපි 8න් එක වැඩි කරනවා 25r කියලා ගන්නවා. 5 එක දන්නවා. නේද? 2 බෙදීම 7 කියලා මේකෙන් සුළු කරන්න තියෙන්නේ. දැන් සමහර වෙලාවට අපිට දෙන්න පුළුවන්. ඔයගේ ආක් ලෙන්ත් එක දීලා අපිට රේඩියස් එක හොයන්න දෙන්නත් පුළුවන්. එතකොට ආක් ලෙන්ත් එක අපි දන්නවනේ ටීට බෙදීම 360 වැඩි කිරීම 25r කියන එක. ඒක සමාන කරලා R එක උක්ත කරනවා. R එක සබ්ජෙක්ට් කරනවා කියලා කියන්නේ. එතකොට 44 දැන් ගානෙම දීලා තියෙනවා. ලෙන්ත් එක 44යි කියලා දීලා තියෙනවා. අපිට හොයන්න කියන්නේ රේඩියස් එක. එතකොට 44 වැඩි කිරීම sorry 44 සමාන කරනවා θ over 360 into 25r. එතකොට ඒකෙන් R එක අපි උක්ත කරනවා මේ 7 මේ පැත්තට යවනවා ක්‍රොස් මල්ටිප්ලිකේෂන් දන්නවනේ ඔයාලා. එතකොට මෙතන කපපුවම එන්නේ 3න් 1 වැඩි කිරීම 2 into 25r. sorry 2 into 5 into r. එතකොට මේ 44 උඩට යවනවා ක්‍රොස් මල්ටිප්ලයි කරද්දී මේක එහා පැත්තෙන් උඩට යනවා. ආයේ මේ තුනක් පල්ලෙහාන තියෙන්නේ. මේ ඩිනොමිනේටර්ස් වල තියෙන ඒවා උඩට යනවා. ආයේ මේ උඩ තියෙන ඒවා ටික පල්ලෙහාට එනවා. එතකොට මේක සුළු කරපුවම r සමානයි 21 එන්නේ. එතකොට දැන් අපි හෙව්වේ සෙක්ට් එකනේ මේ ආක් ලෙන්ත් එකක මේ සෙක්ට් එකක ආක් ලෙන්ත් එක. අපිට කිව්වොතින් ගානේ මේ සෙක්ට් එකේ පෙරිමීටර් හොයන්න කියන්නේ. එතකොට පෙරිමීටර් කියලා කියන්නේ මුළු වට ප්‍රමාණයනේ. ඒ කියන්නේ පෙරිමීටර් එකට අදාළ වෙන්නේ මේ කැලලත් අදාළ වෙනවා මේ කැලලත් අදාළ වෙනවා මේ කැලලත් අදාළ මේ තුනේම එකතුව තමයි අපි පරිමිතිය නැත්නම් පෙරිමීටර් කියලා කියන්නේ. එතකොට මේ සෙට් එකේ පෙරිමීටර් එක ගන්නකොට අපි කරන්නේ ආක් ලෙන්ත් එකට එකතු කරන රේඩියස් එකේව දෙකක්. මේ තියෙන්නේ ආක් ලෙන්ත් එක රේඩියස් රේඩියස් කියන්නේ 2 into රේඩියස් නේ. එතකොට ඒකේ ෆෝමියුලා එක එන්නේ ඒක මතක තියාගන්න පුළුවන් නම් මතක තියාගන්න. එනට ඔයාලගේ ඔළුවෙන් අයිඩියා එකක් ගන්න. ආක් ලෙන්ත් එක කියන්නේ මොකක්ද? පෙරිමීටර් එක කොහොමද හොයන්නේ? පෙරිමීටර් එක හොයන්නේ ආක් ලෙන්ත් එකට එකතු කරනවා රේඩියස් එකේව දෙකක්. රේඩියස් කියන්නේ සමානයිනේ. හැමතැනම රේඩියස් එක සමානයිනේ සර්කල් එකේ හරි සෙක්ට් එකේ හරි. එතකොට ආක් ලෙන්ත් එක හොයන්නේ කොහොමද? θ over 360 වැඩි කිරීම 25r. හරිද? එතකොට කොහොම මේ දෙක ඔළුවේ අයිඩියා එක තියාගෙන අපි ගානකට යමු. මේ වගේ ගානක් පේපර් එකේ තියෙනවා. ඒ මම ඩිස්කස් කරන්න ඉන්න ගානේ. අපි ඒකෙන්ම ඩිස්කස් කරමු ඒක. මම ඔහොමම ඒරියා ගානට යන්නම්. මොකද ඔය දෙවෙනි ගානේ ඒරියයි පෙරිමීටරයි දෙකම එකතු කරලා එන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔහොමම ඒරියා ගානට යන්නම්. ඒ කියන්නේ ඒරියා ලෙසකට යන්නම්. මේකේ කරන්නේ සෙක්ට් එකේ ඒරියා එක හොයන එක තමයි කරන්නේ. අපි කතා කරා සෙක්ට් එකක ආක් ලෙන්ත් එක හොයන්නේ කොහොමද? සෙක්ට් එකක පෙරිමීටර් එක හොයන්නේ කොහොමද කියන එක. එතකොට දැන් මේකේ කරන්නේ සෙක්ට් එකක ඒරියා එක හොයන එක. එතකොට සාමාන්‍යයෙන් අර ෆිගර්ස් කම්බයින් කරලා තමයි ඔයාලගේ ওই දෙවෙනි ගානට අනිවාර්ය ගානක් නේ ඔක පාර්ට් 1 එකේ පාර්ට් B එකේනේ තියෙන දෙවෙනි ගානට. එතකොට ඒක අනිවාර්ය ගානක් නිසා මේකෙන් ස්කෝර් කරන්න බලන්න මේක බේසික්ස් ටික ඔයාලගේ ඔළුවේ තියෙනවා නම් ඔයාලට මේකෙන් ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය ප්ලේන් ෆිගර් එකක ගත්තොතින් රෙක්ටැන්ගල් එක
දන්නවනේ length into breadth. ඒක බේසික් නේ ඔයාලට ඒක කොහොමද දන්නවනේ. එතකොට ස්ක්වයර් එකක් ගත්තොත් අපි දන්නවා length into length. එතකොට length square තමයි එන්නේ. parallelogram නම් base into additive එක. ඒ කියන්නේ මේ perpendicular height එක ගන්න. එතකොට triangle නම් දන්නවනේ half into base into perpendicular height. එතකොට trapezium නම් මේ දෙකේ එකතුව වැඩි කරනවා height එකෙන්. half into මේ දෙකේ එකතුව වැඩි කරනවා height එකෙන්. circle නම් ඒක මතක තියාගන්න 5r squared. අරක 2πr circumference of a circle නැත්නම් perimeter of a circle කියන්නේ 2πr. හැබැයි area එක කියලා කියන්නේ 5r squared. 2 එකක් එන්නේ නැහැ. සමහර ළමයි වැරදිලා 2πr squared කියලා දානවා. නෑ මේක 5r squared. එතකොට දැන් සෙට් එකක් සෙට් එකක දැන් අපි කලින් කතා කරේ ආක් ලෙන්ත් එකයි පෙරිමීටර් එකයි. දැන් මේකේ කෙලින්ම ඒරියා එක. ඒ කියන්නේ වර්ගඵලය හොයන්න නම් අපි දන්නවා දැන් sorry දැන් අපි දන්නවා දැන් සර්කල් එකක ඒරියා එක කියන්නේ 5r squared. එතකොට half circle නම් ඒකේ භාගයක්නේ සර්කල් එකේ භාගය. එහෙනම් half into 5r squared. එතකොට දැන් මේ 90 degrees තියෙන්නේ මේ කියන්නේ cot එකක්නේ කාලක්නේ. එතකොට කාල වැඩි කිරීම 5r squared. මෙතන 3 කාලක්. එතකොට 3 කාල වැඩි කිරීම 5r squared. හැම වෙලේම circle එකේ කොච්චර portion normal circle area එකකින් කොච්චර portion එකක්ද කියන එක තමයි අපි බලන්නේ set එකක. දැන් මේ set එකේ බැලුවොත් මේ කියන්නේ 3න් එකක්. එතකොට මුළු circle එකේ area එක 5r squared වෙනවා. දැන් මේ set එක 3න් එකක් කියන්නේ. එතකොට 3න් 1 වරක් 5r squared. එතකොට මේ කියන්නේ θ කියන angle එකක් තියෙන set එකක් ගත්තොත් අර පෙරිමීටර් වගේම තමයි θ බෙදීම 360 වැඩි කිරීම 2πr වගේ ඒ arc length එකනේ. මේකේ කෙලින්ම area එක හොයන්නේ θ බෙදීම 360 වැඩි කිරීම 5r square. මෙතන මේකේ තියෙන්නේ according to the pattern in the table, area of the sector of the radius r and angle at the center theta is theta over 360 into 5r square. දැන් මේ example එක බලුවොත් ගාන දීලා තියෙනවා angle එක 45 degrees. 45 degrees කියද්දී කෙලින්ම circle එකෙන් අපිට 8න් එකක්නේ ගන්න. එතකොට radius එක දීලා තියෙනවා 14 centimeters කියලා. ඒතර area එක ගන්නේ 45 බෙදීම 360 වැඩි කිරීම 5r square. එතකොට මේක සුළු කරපුවම area එක එනවා 77යි. මම කිව්වේ අර සමහර වෙලාවට arc length එක දීලා මේකේ radius එක හොයන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ කෙලින්ම area එක දීලා අපිට radius එක හොයන්නත් පුළුවන්. එතකොට අපි කරන්නේ area එකට ගාන දීලා තියෙන value එක දාලා r එක subject කරනවා. r එක subject කරන්නේ cross multiplications වලින් සුළු කරන ඒවා සුළු කරලා r එක තනි කරගන්න. r එක තනි කරලා අනිත් අගයන් ටික එහා පැත්තට පුළුවන් තරම් දාගන්නනේ අපි try කරන්නේ. එතකොට මේකේ area සමානයි 40 over 360 into 5r squared කියලා අරගෙන මේකේ දැන් area එක දැන් මෙහෙම දුන්නාම මෙහෙම mix fraction එකක් විදිහට දුන්නාම අපිට සුළු කරන්න අමාරු නිසා අපි ඒක අර සම්පූර්ණ fraction එකක් විදිහට 4ක් 19 ටිකක් එකතු කරලා 154 බෙදීම 9 කියලා ගන්නවා. ඊට පස්සේ දැන් මෙතන සුළු කරන විදිහ සුළු කරන්න පුළුවන් මේකේ මේ 9 එහාට යවනවා 7ත් එහා පැත්තට යවනවා 22 පල්ලෙහාට එනවා. එතකොට 157 මෙතන මේ 9ට මේ 9 කැපෙනවා. එතකොට 154 වැඩි කිරීම 7 බෙදීම 22 r වර්ගය සමාන 49 එනවා. එතකොට ඒ කියන්නේ r වල 7 දෙකේ බලය ඉන්නේ 49 කියන්නේ. එතකොට r සමානයි 7 වෙනවා. අපි දැන් මේ වගේ ප්ලේන් ෆිගර් එකක් දුන්නොත් අපි කරන්නේ කොහොමද? ප්ලේන් ෆිගර් එකක් දුන්නොත් කරන්නේ මේ වගේ එකක ඒරියා එක හොයන්න කිව්වොත් දැන් මේක ස්ක්වයර් එකක් කියලා දීලා තියෙනවනේ. එතකොට ස්ක්වයර් එකක් නම් අනිවාර්යෙන් මෙතන 14 cm වෙනවා. 14 cm කියන්නේ මේ semi circle එකේ diameter එක. radius එක නෙමෙයි diameter එක. එහෙනම් radius එක ගන්න නම් අපි 14 දෙකෙන් බෙදෙනවා. 14 දෙකෙන් බෙදලා මේකේ area එක ගන්න කොහොමද? half into 5r square. half into 5r square කියන්නේ එතකොට half into 22 over 7 into දැන් මේක radius එක 7 නේ 7 into 7 ගත්තාම 77 එනවා. ඊට පස්සේ circle එක 14 by 14 කියන්නේ 196 cm squared. ඒකයි මේක එකතු කරපුවාම සාමාන්‍ය plane figure එක total area එක ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් ගානක් කතා කරමු. මේ තියෙන්නේ 2024 25 මම ඒ කියන්නේ ගිය අවුරුද්දේ පේපර් එකේ ගාන. මේකේ දෙවෙනිගේ B part එකේ තමයි මේ වගේ ගානක් එන්නේ. මෙතන ලකුණු 6ක් විතර ඔයාලට එකතු වෙනවා. ඒ ලකුණු 6ක් ගන්න එක වැදගත් වටිනවනේ. දැන් මේක කියන්නේ this figure
consist of a semicircular part AEB මුලින්ම ගාන කියවලා ඉන්න. ගාන කියවලා idea එක ඔළුවට ගන්න මේක diameter එක කොහොමද plane figure එක යන්නේ කොහොමද කියන එක ඔළුවේ තියාගන්න. මේක කියන semicircular part AEB of the diameter. AEB කියන්නේ of the diameter මේ දැන් semicircular part එක මේ ගානෙම කියනවා මේක semicircle කියලා. එතකොට අපිට මොනවාරි θ එක හොයන්න ඕනේ semicircle කියන්නේ half කියන එකනේ. එතකොට diameter එක 28 cm. දැන් diameter එක දීලා තියෙනවා නම් 28 cm කියලා ඔයාලා radius එක හොයාගන්න ඕනේ. diameter එක දෙකෙන් බෙදපුවම radius එක එනවා. එතන radius එක වෙන්නේ 14 cm. and a rectangular part ABCD. ABCD කියන්නේ මෙන්න මේක rectangular part එකලු. rectangle එක එහෙනම් අපි දන්නවා opposite sides equal කියන එක. එතකොට 7 එහෙනම් මේක 77 නම් අනිවාර්යෙන් එහෙනම් මේකත් 77 වෙනවා. දැන් එයා කියනවනේ AEB එක මෙතන diameter එක 28යි කියන එක. sorry. එතකොට එහෙනම් මේක 28යි නම් අනිවාර්යෙන් rectangle එකක් හින්දා මේකත් 28ක් වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ find the perimeter of the composite figure. එතකොට ඔන්න බලන්න. දැන් එයාලා කියනවනේ AEB එකේ මෙතන diameter එක 28යි. එහෙනම් මේක 28යි නම් අනිවාර්යෙන් මේකත් 28ක් වෙනවා. එහෙනම් rectangle එකක්නේ. එහෙනම් මේකේ side එක දීලා තියෙනවා BC 77 කියලා. එහෙනම් මේකේ side එක 77. දැන් මේකේ මුලින්ම දැන් මම මෙහෙම ලියාගත්තා. diameter එක කියන්නේ 28යි නම් එහෙනම් BC කියන්නේ 77 කියලා data දීලා තියෙනවා. එහෙනම් radius එක වෙන්නේ 28 cm divided by 2 14 cm. ඊට පස්සේ perimeter එක හොයන්න නම් අපි මුලින්ම දැන් මේ details ටික අපි දැන් ගත්තා. හැබැයි AEB arc length එක හොයන්න නම් අපි ඒක සුළු කරන්න ඕනේ. එහෙනම් semicircular කියලා ගානෙම දීලා තියෙන නිසා half into 2 pi r. ඒතර half into 2 into 22/7 into දැන් මේකේ radius එක අපි ගත්තා 14 cm. මෙතනින් එනවා 44 cm කියලා arc length එක. ඊට පස්සේ perimeter එක ගන්න නම් එහෙනම් perimeter එක කියන මුළු වට ප්‍රමාණය. එතකොට මුළු වට ප්‍රමාණය කියදී AB එනවද? නැහැ. මේකේ මුළු වට ප්‍රමාණය එන්නේ AD DC, CB and AEB arc length එක. එතකොට arc length එකත් අපි හොයාගත්තා. මේ දෙකත් 77යි කියන හොයාගත්තා. මේකේ diameter එක නම් මේක rectangular නම් මේ sides දෙක equal වෙනවා. එහෙනම් මේක 20 cm. එතකොට මේ 77යි මේ 28යි මේ 77යි AEB arc length එක එකතු කරපුවම perimeter කෙනවා මුළු වට ප්‍රමාණය 226 cm කියලා. ඊට පස්සේ ගාන කියනවා දැන් perimeter එක composite figure එකේ හෙව්වා. It is how many times of the area of the semicircular part is the area of the rectangular part කියලා. ඒ කියන්නේ එයාලා අහනවා මේ rectangular part එකේ area එක semicircular area එකේ වගේ කොච්චර ගුණයක්ද කියන එක. ඒ කියන්නේ AEB area එක අපි මුලින්ම හොයන්න ඕනේ. ඒක හොයලා මේ වගේ කොච්චර timesද මෙන්න මේ rectangular part එකේ ABCD rectangular part එකේ area එක. එහෙනම් අපි ABCD rectangular part එකේ area එක හොයාගන්නත් ඕනේ. AEB මේ semicircular part එකේ area එකත් හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ rectangle part එක බෙදනවා මේ semicircular area part එකෙන් කොච්චර times මෙතන මේ semicircular parts අපිට මේ area එකෙන් ගන්න පුළුවන්ද කියන එක. එතකොට මේක අපි මුලින්ම හොයාගන්නවා area of the ABCD rectangular part එක 77 වැඩි කිරීම මෙතන 77 වැඩි කිරීම 28. මෙතන ඔයාලා ඕන සුළු කරලා මේ උත්තරේ දාන්න. මම ඒක ඔහොමම තිබ්බනේ මොකද බෙදද්දි මෙතන සුළු කරද්දි උත්තර කැපෙන නිසා තමයි මම 77 වැඩි කිරීම 28 කියන එක දැම්මේ. ඊට පස්සේ area of the AEB semicircular part එක ගන්නවා නම් මේක semicircle නේ. ඒතර normal square එකක area එක 5r². එහෙනම් semicircular නම් half 5r² වෙනවා. එතකොට half into 5 into r square. එතකොට මෙතන සුළු කරද්දි මේ 7ට මෙතන 14 ඒවා එතන 2යි. මේ දෙකට මේ දෙක කැපුණාම 22 වැඩි කිරීම 14. එතකොට අහන්නේ semicircular part කීයක් තියෙනවද මේ area එකට සමාන කියන එකනේ අහන්නේ. එතකොට අපි කරන්නේ මේ මුළු ABCD area එකම rectangular part එකේ area එක බෙදනවා මේ semicircular part එකේ area එක. මෙතන සුළු කරද්දි 7ක් කියලා උත්තරේ එනවා අන්තිමට. එතකොට අපිට ලියන්න පුළුවන් area of the rectangular part is 7 times the area of the semicircular part. ඒක ඔයාලට තේරුණා කියලා මං හිතනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ගානට මේ තියෙන 2022-23 ගානේ
දෙවෙනි පාර්ට් එක. මේක නම් මුළු ගානම දැන් අර ගානේ නම් තිබුණේ මේ B පාර්ට් එකේ තිබුණේ. මේකේ මේ ස්පීඩ් ඩිස්ටන්ස් ඩිස්ටන්ස් ටයිම් ට්‍රැවල් ග්‍රාෆ් එකක් මෙතන තියෙනවා. මේකේ නම් කෙලින්ම මුළු ගානම දීලා දෙන ලකුණු 10 මෙන්න මෙතනින්. ඒ නිසා මේ වගේ ලේසි ගානක් මාගේ අරගන්න බාන එක මේක අනිවාර්ය ගානක්නේ. එතකොට ප්‍රශ්නේ හොඳට කියවලා ඔලුවට අයිඩියා එක අරගෙන ඔයාලා ගාන හදන්න බලන්න. දැන් මේකේ මුලින්ම ප්‍රශ්නේ හරියට කියවලා ඉන්න. දැන් මේකේ කියනවා the rectangular plot of land of length 30 meters. ඒ කියන්නේ length එක A represented by ACDF. ACDF කියන මේ මුළු rectangular area එකේ length එක AC 30 meters ලු. ඊට පස්සේ කියන breadth එක ඒ කියන්නේ පළල AF breadth එක කියන 14 meters. එහෙනම් මේක 14 නම් අනිවාර්යෙන් මෙතනත් 14 වෙනවා. මේක 30 නම් DF එක අනිවාර්යෙන් 30 meters වෙනවා. ඊට පස්සේ කියනවා the figure is divided into two equal parts by the line BE. මේ BE line එකෙන් මේ figure එක හරියටම දෙකට බෙදෙනවා. හරියටම දෙකට බෙදෙනවා නම් එහෙනම් AB BC හරියටම එන සමාන වෙන්න බෑ. AC 30යි නම් AB 15ක් වෙනවා BC 15ක් වෙනවා. DF 30යි නම් FE 15ක් වෙනවා ED 15ක් වෙනවා. මේක 14 නම් මේක 14 එහෙනම් මේක 14 නම් අනිවාර්යෙන් මෙතනත් 14 වෙනවා. එහෙනම් ඩයමීටර් එක අපිට ගන්න පුළුවන් 14 meters කියලා. BE ඩයමීටර් එක 14 meters නම් අපිට ගන්න පුළුවන් රේඩියස් එක 7 meters කියලා. මේ ඒ වගේ රෆ් අයිඩියා එකක් ඔළුවේ තියාගන්න ප්‍රශ්න කියවද්දි. එතකොට the portion denoted by ABGEF ABGEF කියන්නේ allocated for a swimming pool. එහෙනම් මෙන්න මේ ස්ක්වෙයාර් එකයි මෙන්න මේ semicircular portion එකයි කෙලින්ම swimming pool එකකටලා allocate කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා BGE is a semicircular portion of it. ගානෙම කියනවා මේක semicircular කියලා. semicircular නම් ඒ කියන්නේ 180 over 360 degrees ඒ කියන්නේ half. ඊට පස්සේ the shaded region ඒ කියන්නේ මේ පාට කරලා තියෙන කොටස lawn එකකටලු use කරන්න එයාලා allocate කරලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ find the radius of the semicircular portion. එතකොට දැන් මේ ගාන හැටියට දැන් semicircular portion එක කියන්නේ BGE කියන semicircular portion එක. එතකොට අපි දන්නවා A 14 meters නම් අනිවාර්යෙන් BE එකත් 14 meters වෙන්න ඕනේ. එතකොට මේ 14 meters කියන්නේ diameter එකනේ. දෙකට බෙදපුවම මේක 7 meters වෙනවා. radius එක 7 meters. ඒ ප්‍රශ්නේ හරි. So find the perimeter of the portion allocated for a swimming pool. Swimming pool එකට එතකොට දැන් මේ swimming pool එක කියන්නේ A B G E F. එහෙනම් අපි AB length එක දැනගන්න ඕනේ BGF BGE මෙතන arc length එක දැනගන්න ඕනේ. මේක දැන් divided into two equal parts නම් මේක 15යි නම් එහෙනම් මේකත් 15යි. මේක 14 meters කියලා ගානෙම දීලා තියෙනවා. මේක 14 නම් අනිවාර්යෙන් මෙතනත් 14 වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් පෙරිමීටර් එක හොයන්න නම් BGE arc length එක ගන්න ඕනේ. මේක semicircular නම් half into 2πr. එතකොට මේ දෙක කැපුණාම 5r වලින් තමයි ගන්න ඕනේ. එතකොට 22 බෙදීම 7 radius එක අපි ගත්තා 7 meters. මේ 7ට මේ 7 කැපුණාම arc length එක එනවා 22 meters. එහෙනම් පෙරිමීටර් එක කියන්නේ මුලුවට ප්‍රමාණයනේ. එතකොට A B G E F. එතකොට AB 15 එකතු කරනවා. BGE arc length එක 22 එකතු කරනවා. ආය 15 එකතු කරනවා. 15 14 එකතු කරනවා. එතකොට මුළු පරිමිතිය 66ක් කියලා එනවා. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා find the area of the portion allocated for the swimming pool. swimming pool එකේ දැන් අපි perimeter එක කිව්වා. දැන් arc length area එක හොයන්න. area එක හොයන්න නම් අපි මෙන්න මේ square එකේ area එක ගන්නත් ඕනේ. මෙන්න මේ square එකේ area එක හොයන්නත් ඕනේ. ආයි මෙන්න මේ මෙන්න මේ semicircular portion එකේ area එක හොයන්නත් ඕනේ. එතකොට අපි මුලින්ම කරන්නේ area of the semicircular portion. එතකොට semicircular portion එක නම් 5r square නම් circle එකේ area එක semicircular නම් half වෙනවා half into 5r square. එතකොට half into 5r square අපි radius එක හොයාගත්ත 7 meters කියලා මෙතන සුළු කරද්දී අන්තිම උත්තරේ එනවා 77 meters squared කියලා. ඊට පස්සේ ABEF rectangle එක කියන්නේ මෙන්න මේ rectangle එකේ area එක ගන්නෙ AB වැඩි කිරීම BE. ඒ කියන්නේ length වැඩි කිරීම breadth නේ. ඒතර මේක 15 වෙන්නේ ඇයි? එයා කියන figure එක 2 equal parts වලට කැඩිලා තියෙන්නේ මෙන්න මේ BE එකෙන්. ඒ කියන්නේ මේක 30 meters නම් AB 15ක් වෙනවා BC 15ක් වෙනවා. ඒතර 15 වැඩි කිරීම 14. ඊට පස්සේ මේ areas දෙකම එකතු කරපුවමනේ අපිට total area එක swimming pool එකේ මෙතන 77ක් එනවා. මේකේ 210ක් එනවා. මේ දෙක එකතු කරාම 287ක් එනවා. හරිනේ. ඊට පස්සේ මේ ගානේ කියනවා if it is required to adjoin ඒ කියන්නේ අලුතින් rectangular plot එකක්
එකතු කරනවලු මෙන්න මේ DC පැත්තෙන්. මේ DC පැත්තෙන් එකතු කරනවලු DC as one side මේකේ ඒරියා එක කියන්නේ මේ එකතු කරන රෙක්ටැන්ගුලර් පාර්ට් එක ඊක්වල් වෙනවලු මේ ලෝන් එකේ ඒරියා එකට. මේ ලෝන් එකේ ඒරියා එක මේ ෂේඩඩ් ඒරියා එකේ ඒරියා එකට ඊක්වල් වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ දැන් මේකේ ඒරියා එක දන්නවා නම් අපිට මේකේ ඒරියා එකනේ හොයන්න ඕනේ. අපි මුලින්ම එතකොට දැන් අපිට හොයන්න බෑනේ. අපි කරන්නේ මෙන්න මේ A C E F මෙන්න මේ මුළු රෙක්ටැන්ගල් එක තියෙන්නේ. මෙන්න මේ මුළු රෙක්ටැන්ගල් එකේ ඒරියා එකෙන් මෙන්න මේ ඒරියා එක ස්විමින් pool එකේ ඒරියා එක අඩු කරපුවම අපිට මේ ෂේඩඩ් ඒරියා එකේ රීජන් එකේ ඒරියා එක එනවා නේද? එතකොට අපි කරන්නේ මුලින්ම අපි කරනවා ACDF ඒරියා එක හොයනවා. ඒ කියන්නේ ACDF ඒරියා එක කියන්නේ මෙන්න මේ මුළු ඒරියා එක. මෙන්න මේ මුළු ඒරියා එක හොයනවා 30 වැඩි කිරීම 14. එතකොට 30 වැඩි කිරීම 14 වැඩි කරපුවම 420 මීටර වර්ගය එනවා. ඊට පස්සේ අපි දැන් ස්විමින් pool එකේ ඒරියා එක දන්නවනේ 287යි කියලා. මේ 420න් 287 අඩු කරපුවම නේද මේ ඉතිරි එකේ වර්ගඵලය එන්නේ. ඉතිරි එකේ ඒරියා එක කියන්නේ මේ ලෝන් එකේ ඒරියා එක. එතකොට අපි කරන්නේ 420 287 අඩු කරපුවම මෙන්න මේ ඒරියා එක එනවා. දැන් එයාලා කියන්නේ මේ ඒරියා එකට ඒරියා එක සමානයි. හැබැයි කියනවා අපිට ඒක පැත්තෙන් සෙට් කරන්නේ මේ DC එකේ එක පැත්තක් මේ එයාගේ එක සයිඩ් එකක් විදිහට රෙක්ටැන්ගුලර් ඒරියා එකක් රෙක්ටැන්ගුලර් ප්ලොට් එකක් මෙතන දැන් ආයදා එකතු කරන්නේ සෙට් කරන්නේ. එතකොට මෙයා කියන්නේ මේ මෙෂර්මන්ට්ස් හොයන්න කියලා කියන්නේ දැන් DC එකේ මෙෂර්මන්ට්ස් දන්නවා අපි ඒරියා එකක් දන්නවා නම් දැන් මේකේ අපි කරන්නේ දැන් මෙයාගේ හැබැයි දැන් මෙතනින් මොකක් හරි මේ දැන් මෙතනින් පැත්තෙන් සෙට් කරනවා කියලානේ කියන්නේ. ඒ කියන්නේ මෙතනින් මොකක් හරි යාලා රෙක්ටැන්ගුලර් ඒරියා එකක් මොකක් හරි සෙට් කරනවා කියන්නේ. එතකොට දැන් මෙතන 14 නම් මෙතනත් අනිවාර්යෙන් 14 වෙනවා. ඊට පස්සේ දැන් ඒරියා එක දීලා තියෙනවා. මේ ඒරියා එක දැන් අපි හෙව්වා. ඒරියා එක කීයද? 133යි. එහෙනම් මේක 133යි නම් මේක රෙක්ටැන්ගියුල් එකක් නම් මෙතන ලෙන්ත් එක 40 මෙතන ලෙන්ත් එක 14 මීටර්ස් කියලා දීලා තියෙනවා නම් අපිට මෙන්න මේ ලෙන්ත් එක නේද හොයන්න ඕනේ. මෙන්න මේ ලෙන්ත් එක හොයන්න නම් අපි මොකද කරන්නේ? ඒරියා එක සමාන කරන දැන් අපිට මේ ලෙන්ත් එක අපි දන්නේ නැහැ. දැන් එයාලා කියනනේ මෙෂර්මන්ට්ස් ඕනේ කියන එක. ඒතර ෆිගර් එකේ අපි දැන් අනිවාර්යෙන් මේක ෆිගර් එකේ ඔයාලා අනිවාර්යෙන් ඇඳලා පෙන්නන්නත් ඕනේ. එයාලා කියනවා. එතකොට මේක 14 into දැන් මෙතන CY කියලා ගමුකෝ. මේක 14 into CY equal වෙනවා මේකේ ඒරියා එකට. එහෙනම් ඒරියා එක දැන් මෙන්න මෙහෙම පාර්ට් එකක් නේ උතන ඇඩ් කරන්නේ. එතකොට අපි දැන් මේ මං ගත්තේ මෙතන y කියන. එතන DC into dy කියන්නේ මෙන්න මේ ඒරියා එක. මෙන්න මේ ඒරියා එක එතකොට ඒරියා එක දීලා තියෙනවා DCත් අපි දන්නවා 14 කියලා. එහෙනම් 14 into dy equals 133 meter square. එහෙනම් dy length එක අපි හොයන්න නම් අපි කරන්නේ මේකේ මේ DC එකේ හැපෙත්තට යනවා. DC එකේ හැපෙත්තට යන්නේ කොහොමද? DC එකේ හැපෙත්තට යවන්නේ මේක ඩිවයිඩ් කරනවානේ 133 14න් බෙදපුවම එනවා 9.5 මීටර. මේ විදිහට තමයි උත්තරේ ගන්නෙ. ඔයාලට තේරුණා කියලා මම හිතනවා. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඔයාලා කියන්න මේ පාර්ට් එක පුළුවන් තරම් මේ ඔලුවට දාගන්න බලන්න මේකෙන් ස්කෝර් කරන්න පුළුවන් අනිවාර්ය ගානක්නේ. මේ ඔළුවේ තියාගන්න සෙට් එකක ඒරියා එක ගන්න කොහොමද සෙට් එකේ ආක් ලෙන්ත් එකක් ගන්න කොහොමද සෙට් එකේ පෙරිමීටර් හොයන්න කොහොමද මේ වගේ ගානක් තමයි සාමාන්‍යයෙන් ලේසි ගානක් එන්නේ පුළුවන් තරම් ස්කෝර් කරන්න බලන්න ඔළුවේ ප්‍රශ්න කියවද්දිම අයිඩියා එක තියාගන්න මොන හරි ප්‍රශ්න තිබුණොත් අහන්න එහෙනම් මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා